ගීතා බොහෝම ලස්සන තරුණියක් වුණත් ඇයගේ ශරීරයේ එක්තරා අඩුපාඩුවක් තියෙනවා. ඇයගේ අත් අනිත් මිනිසුන්ට වඩා බොහෝම දිගයි. ඉතින් අය මේ නිසා බොහෝම අපහසුතාවයෙනුයි ඉන්නේ. ඇයට විවාහයක් කරගන්න එක පවා අමාරු වෙලයි තියෙන්නේ. ඒ වගේම ඇයගේ මේ අමුතු අත්වලින් අල්ලන සෑම දෙයක්ම විනාශ වෙලා යනවා. ඒවා කැඩී බිඳී යනවා. ඉතින් ගීතට විවාහයක් කරගන්න එක නම් පහසු නෑ. මැයව බලන්න පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙක්ම ආවත් ඇයගේ මේ අමුතු අත් නිසා මේ පුද්ගලයන් ඇයත් සමග විවාහ වෙන්න කැමති වෙන්නේ නැහැ. දෙවියනේ මොකද්ද මගේ ඒ මුද්දට සිද්ධ වුනේ? මේ ගෑනු කෙනා නම් යක්ෂණියක්ද කොහෙද? අල්ලන හැම දෙයක්ම විනාශ වෙනවා. දෙවියනේ මට නම් එපා මේ විවාහය. අපි අමුම්ම යන්න. අනේ පුතේ කරුණා කරලා එහෙම කරන්න එපා. අපේ දුවව විවාහ කරගන්න. අනේ කරුණා කරලා මෙයාගේ මේ අත්වල තියෙන අඩුපාඩුව නිසා කවුරුත්ම මෙයාත් එක්ක විවාහ වෙන්න කැමති නෑ. අනේ දරුවෝ කරුණා කරලා අපේ දුවත් එක්ක විවාහ වෙන්න. එයාගේ මේ අත්වලින් අල්ලන දේවල් විනාශ වෙන්නේ රත්තරන් හරි මොකක් හරි උපකරණයක් ඇල්ලුවොත් විතරයි ඒ දේවල් විනාශ වෙන්නේ. අනේ පුතේ කරුණා කරලා මේ විවාහය අවලංගු කරන්න එපා. ඔයාලා මුලදී නම් මගේ දුවට කැමති වුණානේ. මම මේ විවාහයට කැමති වුණේ මට ඇතිවෙන්නම මුදල් දෙන්නම් කියපු හින්දායි. හරි එහෙනම් මම මේ විවාහයට එකඟ වෙන්නම්. හැබැයි මට හැම මාසයකම මුදල් ලැබෙන්න ඕනේ. ඔයාගේ දුවගේ වියදමුත් සේරම ඔයාම තමයි බලා ගන්න ඕනේ. ඒ වගේම විවාහයටත් ඔයාලම තමයි වියදම් කරන්න ඕනේ. විවාහයේ සම්පූර්ණ වියදම ඔයාලා බලා ගන්න කැමති නම් මාසෙ ගානෙත් අපිට ඔයාලගෙන් සල්ලි දෙන්න කැමති නම් මම විවාහයට කැමති වෙන්නම්. එහෙම නැත්නම් මට නම් බෑ මේ විවාහයට එකඟ වෙන්න. ගීතාගේ දෙමව්පියන්ට සම්පූර්ණ විවාහයටම වියදම් කරන්න තරම් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් මෙයට එකඟ වුණේ නැහැ. ආපු මනමාලයා මේ හේතුවෙන් නිවසින් පිටත් වෙලා ගියා. ඒ වගේම ගීතාට තවත් එක් මංගල යෝජනාවක් ආවා. නමුත් ඒ පිරිමි පුද්ගලයා සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක් වගේ නෙවෙයි. ඔහු අනිත් මිනිසුන්ට වඩා ගොඩාක් මිටි කුඩා පුද්ගලයෙක්. ඉතින් මේ ලැබුණු විවාහ යෝජනාව ගීතාගේ තාත්තා පිළිගත්තා. ඒ වගේම මේ අයට ගීතාගේ නිවසට එන්න කියලා ආරාධනා කළා. ඔයාලා පොරොන්දුන විදිහටම විවාහයේ සියලුම වියදම් දරනව නේද? අනේ ඇත්තටම මට විවාහයට වියදම් කරන්න තරම් සල්ලි නෑ. අපි ගොඩක් දුප්පත්. ඔයාලා එකඟ වෙච්ච විදිහට ඒ දේවල් කරනවා නම් අපි මේ විවාහය සිද්ධ කරමු. මම මගේ දුවට ගොඩක් ආදරෙයි. ඔයාලට එයාව සතුටින් බලා ගන්න පුළුවන් නම් විතරක් එක්කගෙන යන්න. මම පොඩ්ඩක්වත් කැමති නෑ මගේ දුව දුක් විඳිනවා බලන්න. මල්ලි කිසි දෙයකට බය වෙන්න එපා. විවාහයේ හැම වියදමක්ම මං කරන්නම්. ඒ වගේම ඔයාගේ දුවව මං ගොඩක් සතුටින් බලා ගන්නම්. කිසිම අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නැහැ. මේ ගෙදර හිටියටත් වඩා ගොඩක් සැපට එයා අපේ ගෙදර ජීවත් වේවි. අපේ ගෙදර කිසිම අඩුපාඩුවක් නැහැ. එයාට ඕන කරන හැම දෙයක්ම අපේ ගෙදර තියෙනවා. මගේ හාමිනේයාව ගොඩක් හොඳින් බලා ගනීවි. ඔන්න ඉතින් අන්තිමට ගීතට බොහෝම හොඳ පවුලක් හම්බ වුණා. ඇයගේ විවාහය උත්සවශ්‍රීයෙන් සිද්ධ වුණා. ඇයට බොහෝම අලංකාර ගොඩක් සැප පහසුකම් තියෙන නවීන පන්නයේ සුඛෝපභෝගී නිවසකට යන්න පුළුවන් වුණා. මේ ගෙදර ඇයට ඕන කරන සෑම දෙයක්ම තියෙනවා. මේ පවුල ගොඩක් ධනවත් නිසා ඇයට ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වුණා. නමුත් ගීතාගේ හිතේ නම් සතුටක් නැහැ. ඇය විවාහ වෙලා සති ගණනක්ම ගත වුණත් Tamanගේ ස්වාමියා අසලටවත් ඇය යන්නේ නැහැ. ඇයි දුවේ ඔයා අපේ පුතාගේ ළඟටවත් යන්නේ නැත්තේ? අඩුම තරමින් එයත් එක්ක කතා කරන්නේවත් නැහැ. ඔයා මේ විවාහයට අකමැතිද? ඔයාගේ දෙමව්පියන්ගේ බලකිරීමටද ඔයා අපිත් එක්ක ආවේ? කියන්නකෝ ඔයා දුකෙන් ඉන්නවා නම් අපිට කියන්න. ඔයා අපිත් එක්ක ජීවත් වෙන්න කැමති නැත්නම් අපි ඔයාව ආපහු ඔයාගේ අම්මටයි තාත්තටයි බාර දෙන්නම්.
ඔයා මේ විදිහට ඉන්නකොට අපේ හිතවලටත් හරිම කනගාටුවක් තමයි දැනෙන්නේ. අපි හිතුවා ඔයා අපේ ගෙදරට ආවට පස්සේ මේ ගෙදර හිනාවෙන් පිරීලා යයි කියලා. ඒත් මේ විවාහය සිද්ධ වුණත් හරි මේ ගෙදර කතා බහක්වත් ඇහෙන්නේ නැහැ. ඔයා අපේ පුතත් එක්ක කතා කරන්නේත් නැහැ. ඊ මදිවට අපිත් එක්කවත් කතා කරන්නේ නැහැ. අඩුම තරමේ මායි තාත්තයි එක්කවත් ඔයා කතා කරනවා නම් අපිට හිත හදාගන්න හරි තිබුණා. අනේ අම්මේ එහෙම හිතන්න එපා. මට ඔයාලත් එක්ක කිසිම අමනාපයක් නැහැ. ඒ වගේම මට මගේ මහත්තයාත් එක්කත් කිසිම අමනාපයක් නැහැ. මම ඔයාලට ගොඩාක් ආදරෙයි. ඒ වගේම ඔයාලගේ මේ තියෙන කරුණාවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාලට. ඒත් අම්මේ මගේ අතෙන් අල්ලන ඕනෑම දෙයක් විනාශ වෙලා යනවා. මට බයයි මගේ මහත්තයාටත් මොකක් හරි අනතුරක් වෙයි කියලා. මම ඒකයි මේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ. මම මහත්තයාත් එක්ක කතා කරන්න යන්නවත් බයයි. එයාට මගේ මේ තියෙන පව්කාරකම් නිසා කරදරයක් වෙයි කියලා මට බයයි අම්මේ. දෙවියනේ මොනවද දරුවෝ ඔයා මේ කියන්නේ? කවුද කිව්වේ ඔයා පව්කාරයි කියලා? කවදාවත්ම එහෙම හිතන්න එපා. බලන්න ඔයාගේ ලස්සන, ඔයා මොනතරම්නම් ලස්සන දරුවෙක්ද? අපේ ගමේ ඉන්න ලස්සනම ලේලි තමයි ඔයා. මේ ගමේම ඉන්න ලස්සනම කෙල්ල. මම ගොඩක් ආඩම්බරෙනුයි ඉන්නේ ඔයා මගේ ලේලි වෙච්ච එක ගැන. දුවේ, ඔයා ගිහින් පුතත් එක්ක කතා කරන්න. ඔය කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයා හිතනවා වගේ කිසිම අනතුරක් වෙන්නේ නැහැ. ඔයා දැන් සති ගාණක් තිස්සෙම මට උයන පිහන වැඩවලට පවා උදව් වුණා. ඉතින් මේ දේවල් කිසිම දෙයක් විනාශ වුණේ නෑනේ. මම කියනවට ඔයා ගිහින් පුතත් එක්ක කතා කරන්නකෝ. තමන්ගේ හිත හදාගත්ත ගීතා සැමියා සමග කතා කරන්න යන්න පිටත් වුණා. ඒ යනකොට මේ සැමියාට හොඳටම නිින්ද ගිහිල්ලා. ඉතින් ගීතා ඔහුගේ ඔළුව බොහෝම ආදරයෙන් අත ගෑවා. එක්වරම හාස්කමක් සිද්ධ වුණා. බොහෝම පොඩිවට මිටියට හිටපු මේ සැමියා සාමාන්‍ය පිරිමි පුද්ගලයෙකුගේ ශරීරය ගානටම උස්මහත් වුණා. ගීතට හිතා ගන්නවත් බෑ. අයට ගොඩක් සතුටු හිතුණා. ඉතින් මේ සැමියත් නැන්දම්මාත් මාමණ්ඩියත් ගීතට ගොඩක් ස්තුතිවන්ත වුණා. මොහු සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක් වගේම තමන්ගේ එදිනදා ජීවිතය ගත කරන්න පටන් ගත්තා. ටික කාලයක් මෙහෙම ගත වුණා. දැන් මේ සැමියාට ගීතගේ අත් දෙක බොහෝම දිගු වීම කරදරයක් විදිහටයි දැනෙන්නේ. ඔහුට මේ ගීතගේ අඩුපාඩුව ගොඩක් තදින් දැනෙනවා. ඔහු නිතරම ගීතාට මේ නිසා බැන වදිනවා. ඇත්තටම ඔහේලට වෙන කෙනෙක් හිටියෙම නැද්ද මට විවාහ කරලා දෙන්න? බලන්න මේ ගෑණිව එක්කගෙන මම පාරේවත් බැහැලා යන්නේ කොහොමද? මේ ගමේම ඉන්න ලස්සනම කෙල්ල කියලා අම්මා කිව්වට මූණ නම් ලස්සනයි තමයි. ඒත් ඉතින් බලන්න අත් දෙකේ දිග දැක්කහම මූණේ තියෙන ලස්සන අමතක වෙලා යනවා. හරිම විරූපී. මගේ යාළුවන්ගේ බිරින්දෑවරු මොනතරම්නම් ලස්සනයිද? මට නම් තවත් බෑ මේ ගෑණිත් එක්ක ජීවත් වෙන්න. මම වෙන කාව හරි හොයාගන්නම්. අම්මලා මට විරුද්ධ වෙන්න නම් එපා. දැනටමත් මම කෙනෙක්ට කැමැත්තෙනුයි ඉන්නේ. මම එයාව විවාහ කරගන්නවා. මේ ගීතත් එක්ක නම් මට තවදුරටත් ජීවත් වෙන්න බෑ. දැන් මාස 3ක් වෙනවා මට පොරොන්දු වෙලා. මාව විවාහ කරගන්නවා කියලා කිව්වට ඔයාගේ දැන් ඉන්න බිරිඳව දික්කසාද කරන්න ඔයාට තාම බැරි වුණා. ඔයා කවද්ද ඔය පොරොන්දුව රකින්නේ? ඔයා කවද්ද මාව විවාහ කරගන්නේ? මට නම් දැන් බලාගෙන ඉඳලා ඇති වෙලයි තියෙන්නේ. ඔයා හැමදාම කියන්නේ ඔයාගේ බිරිඳව දික්කසාද කරනවා කියලා. ඒත් තාම ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරේ නෑ. පොඩ්ඩක් කොහොම ඉවසගෙන ඉන්නකෝ. ගීතට මගේ අම්මයි තාත්තයි ගොඩාක් ආදරෙයි. ගීතා එයාලගෙම දරුවෙක් වගේ එයාලට දැනෙන්නේ. ඒක නිසයි මට තාම මුකුත්ම කරගන්න බැරි වුණේ. මගේ අම්මයි තාත්තයි නම් මම ගීතව දික්කසාද කරනවට කීයටවත් කැමති වෙන්නේ නැහැ. ඒක හින්දා මට එයාලගේ අකමැත්තෙන් තමයි මේ දේ කරන්න වෙන්නේ. මම අද ගෙදර ගිහින් මේ ගැන කතා කරන්නම්. ඔයා කලබල නොවී ඉන්නකෝ. හදිසි වෙලා විවාහ කරගන්න වෙන කෙනෙක්ව නම් හොයාගන්න එපා. මම ඔයාට ගොඩක් ආදරෙයි. මට ඔයත් එක්ක විවාහ වෙන්න ඕනේ.
මම තවත් නම් මේක බලාගෙන ඉන්නේ නෑ. මම ඉක්මනටම ගීතව දික්කසාද කරලා දානවා. මට එයත් එක්ක ජීවත් වෙන්න බෑ. මට ඉක්මනටම මම ආදරය කරන කෙනත් එක්ක විවාහ වෙන්න ඕනේ. ගීතත් එක්ක මේ විදිහට ජීවත් වෙවි දුක් විඳිනවට වඩා මම කැමති කෙනත් එක්ක සතුටින් ජීවත් වෙන්නයි මට ඕන කරන්නේ. ඔයාලා කැමති වුණත් අකමැති වුණත් මම ඒ දේ කරනවා. අනේ දුවේ ඔයා මොකටද මෙතනට ආවේ? ඔයාට පුතා කියපු දේවල් ඇහුණද? අනේ දුවේ ඒ දේවල් කිසිම දෙයක් ඔයා ගණන් ගන්න එපා. ඔයාට කවදාවත්ම අපි මේ ගෙදරින් යන්න ඉඩ තියන්නේ නැහැ. මමයි තාත්තයි ඔයාව ගොඩාක් ආදරෙන් බලා ගන්නවා. අපි හැමදේම අමතක කරලා සතුටින් ඉමු. ඔයාට මොනා හරි දෙයක් ඇහුණා නම් ඔයා ඒක අමතක කරන්න. අපි දන්නවා අපේ පුතාට මේ වගේ හොඳ ජීවිතයක් හම්බ වුණේ ඔයාගෙන් ලැබුණු හාස්කමක් නිසා කියලා. ඒ නිසා මම ඔයාව කවදාවත්ම අමතක කරන්නේ නැහැ. මට ඒ හැම දෙයක්ම ඇහුණා අම්මේ. මම ඔය දේවල් කලින් ඉඳලම දන්නවා. මට තේරුණා මගේ සැමියා මට දැන් ආදරේ නෑ කියලා. ඊටත් වඩා විශේෂ දෙයක් කියන්නයි මම ඔයාලා ළඟට දැන් මේ ආවේ. දන්නවද අම්මේ? මට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. මමත් දැනුයි මේ දැනගත්තේ. මම ඒක ඔයාටයි තාත්තටයි කියන්නයි මේ ආවේ. මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයාට කවදාවත්ම මේ ගෙදරින් යන්න මම ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම ඔයාව ගොඩක් ආදරයෙන් සතුටින් රැක බලා ගන්නවා. මගේ පුතා ඉපදුන දවසේ ඉඳලා බොහෝම පොඩිවටයි හිටියේ. ඔයාගේ අතින් උන හාස්කමක් නිසායි එයා දැන් සාමාන්‍ය මිනිසෙක් වගේ ඉන්නේ. ඒ වගේම දැන් ඔයාට දරුවෙක් ලැබෙන්න මටයි තාත්තටයි මේ තරම් ලොකු සතුටක් නෑ දුවේ. දරුවෙක් ලැබෙනවා කියන්නේ මොන තරම්නම් වාසනාවක්ද ගෙදරකට. ඔයාට බොහෝම ස්තුතියි. මම පොරොන්දු වෙනවා ඔයාට කවදාවත්ම දුකක් නොවි ගොඩක් සතුටින් බලා ගන්නවා කියලා. මගේ පුතාට කවදාවත්ම ඔයාව මේ ගෙදරින් යවන්න ඉඩ තියන්නේ නෑ මම. මේ කතාව අහපු ගීතගේ සැමියා තේරුම් ගත්තා ඔහුට කවදාවත්ම ඔහු ආදරය කරන කෙනා සමග විවාහ වෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් මේ කතාව ඔහු ආදරය කරන කෙනාට කියලා මේ ගීතගේ සැමියා ගීතවත් Tamanගේ අම්මවයි තාත්තවයිත් මේ ගෙදරින් එළියට ඇදලා දාන්න තීරණය කළා. ඉතින් ගෙදර ආපු මොහු Tamanගේ ගැබිනි බිරිඳව තල්ලු කරලා දැම්මා. ඒ වගේම Tamanගේ අම්මවයි තාත්තවයිත් ගෙදරින් එළියට ඇදලා දැම්මා. ඔවුන් තුන්දෙනාටම ඔහුගේ නිවසින් යන්න කියලා කිව්වා. නමුත් ඔවුන්ට යන්න නම් තැනක් නැහැ. මෙහෙම කියපු මේ ගීතගේ සැමියා Tamanගේ ආදරවන්තියව නිවසට කැඳවාගෙන යන්න පිටත් වුණා. ඉතින් Tamanගේ සැමියාට මොකක් හරි අනතුරක් වෙයි කියලා දැනුණ ගීතා ඔහුගේ පස්සෙන්ම යන්න පටන් ගත්තා. අතර මගදී මේ ගීතගේ සැමියාට අනතුරක් සිද්ධ වුණා. ඔහුව ගඟට වැටෙන්න ගියා. ඉතින් ගීතා ඉක්මනින්ම Tamanගේ මේ දිගු වෙන අත් භාවිතා කරලා Tamanගේ සැමියාව බේරා ගත්තා. මේ සැමියාට Taman කළපු වැරදි හැම දෙයක්ම තේරුම් ගියා. ඉතින් ඔහු මේ ගීතගෙන් වැඳ වැටි සමාව ඉල්ලුවා. ඔහේ මාව එක්කගෙන යන්න එනවා කියලා කිව්වට මාව එක්කගෙන යන්න ආවේ නෑනේ. පුදුම බොරුකාරයෙක් තමයි. මට ආරංචි වුණා ඔහේට අනතුරක් සිද්ධ වුණා කියලා. ඒත් ඉතින් මේ ඔහේ හොඳට ඉන්නේ මාව එක්කගෙන යන්න එන්න තිබුණානේ. දැන් ඉතින් ඔහේගේ මේ බිරිඳව දික්කසාද කරලා මාත් එක්ක විවාහ වෙන්න. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔයත් ඒ වගේම මට ගොඩක් ආදරෙයිනේ. ඔයාගේ බිරිඳට වඩා මම මොනතරම්නම් ලස්සනයිද? මගේ ලස්සනටනේ ඔයා කැමති උනේ. අපි දැන් විවාහ වෙමු. ඔයාගේ අම්මවයි තාත්තවයිත් අපි මේ ගෙදරින් යවමු. අපි දෙන්නට ගොඩක් සතුටින් මේ ගෙදර ජීවත් වෙන්න පුළුවන්. ඔහේගේ ඔය කටවහ ගත්තොත් තමයි හොඳ. මම මගේ අම්මවයි තාත්තවයි කොහෙවත්ම යවන්නේ නෑ. ඒ වගේම ගීතවත් මං කිසිම තැනක යවන්නේ නෑ. මම ඔහේව මගේ යාළුවෙක් කරගත් එකට මම ගොඩක් පසුතැවෙනවා. මොකද ඔහේම තමයි මගේ බිරිඳගේ අඩුපාඩු මට ඉස්සෙල්ලම කියන්න ගත්තේ. බිරිඳගේ අත් දෙක දිගයි, ඒක නිසා ගොඩක් විරූපී, පාරේ යන්න ලැජ්ජයි ගගා ඔහේමනේ මගේ ඔළුවට එක එක දේවල් දැම්මේ. ඊට පස්සේ මට ගීතව එපා වුණේ. නැත්තම් මම කලින් ගීතට ගොඩක් ආදරය කළා.
ඔහේ ඒ වගේ මනස්ගාත මගේ ඔළුවට දාපු නිසායි මට ගීතව එපා වුනේ. ඔහේ වගේ මිනිසෙක්ව මට තවදුරටත් ඕන කරන්නේ නෑ. ඔහේ මට ඇත්තටම ආදරය කළේ නෑ. මගේ පවුලේ තියෙන සල්ලි දේපලයි විතරයි ඔහේට ඕන කළේ. මම ඔහෙත් එක්ක සම්බන්ධය පටන් ගත්ත දවසේ ඉඳලා මොනතරම්නම් සල්ලි නාස්ති කළාද ඔහේ. ගීත කවදාවත්ම මගෙන් ආස දෙයක්වත් ඉල්ලලා නෑ. මොකද එයා මට ඇත්තටම ආදරෙයි. එයාට සල්ලි වලින් කිසිම වැඩක් නෑ. දැන් කරුණා කරලා මේ ගෙදරින් යන්න. මට ඔහෙත් එක්ක තවදුරටත් ජීවත් වෙන්න ඕන නෑ. ගීතගේ සැමියා Taman අතින් සිද්ධ වුණ සෑම වැරැද්දක්ම තේරුම් අරගෙන තිබුණා. ඉතින් මේ කාන්තාවට බැනලා ඇයව මේ ගෙදරින් පන්නා ගත්තා. Tamanගේ අම්මගෙනුත් තාත්තගෙනුත් ඔහු සමාව ගත්තා. ඒ වගේම ගීතට ඔහු අතින් සිදු වුණ මේ වැරදිවලට ඔහු බොහෝම බැගෑපත් වෙලා සමාව ගත්තා. පසුව ගීතත් Tamanගේ දෙමව්පියන් දෙදෙනාත් එක්ක මොහු ගොඩාක් සතුටින් ජීවත් වුණා. කාලය මෙහෙම ගත වුණා. ගීතාට බොහෝම සුන්දර දියණියක් ලැබුණා. ඉතින් දැන් මේ පවුල බොහෝම අංග සම්පූර්ණයි. ගීතත් ගීතාගේ සැමියත් ආපහු කවමදාවත් වෙන් වෙන්න හිතුවේ නෑ. ඔවුන් ගොඩක් ආදරෙන් ජීවත් වුණා.